good morning ආයිබෝවන් යාළුවනේ අද අපි යන්නේ ඊටාම ලස්සන ගමනක්. ඉතින් මේ ගමන ආරම්භ වෙන්නේ පදනංගල ප්‍රදේශයෙන්. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. හතරමං හන්දියේ ෂෙඩ් එකට ආවා තෙල් ගහ ගන්න. ඉතින් මේ කට්ටියත් එක්ක සල්ලි එකතු කරනවා ලොරියට තෙල් ගහ ගන්න පොයි දවසේ අපේ ලස්සන ගමන පටන් ගන්න. ඉතින් උදේ 6ටත් කලින් ආපු නිසා ෂෙඩ් එක තාම තෙල් ගහන්න පටන් අරගෙන නැහැ. කට්ටිය ලකලැස්ති වෙනවා තෙල් ගහන්න. අපි මෙතනට එනකොට උදේ වෙලාව 5:45 වගේ වෙලා. බලන්නකෝ ඉරව්ව වැටලා තියෙන හැටි. දැන් මේ පහු කරන්නේ සූර්යව ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එක. එකවර ප්‍රේක්ෂකයන් 35000කට තරඟ නරඹිය හැකි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් සූර්යව තියෙන්නේ. දැන් නම් සූර්යව ටවුන් එකත් පහු කරලා ග්‍රවුන්ඩ් එකත් පහු කරලා මීගහ ජඳුර හන්දියට ගොඩක් මාසන්නෙන් ඉන්නේ. ඉතින් අපි මීගහ ජඳුර හන්දියෙන් වමට දාලා තනමල් විල උඩවල පාරට තමයි දැන් මේ සේන්දු වෙන්නේ. ඒ යන්නේ කුමාරගම මීගහ ජඳුර අතර තියෙන කුමාරගම පාරෙන්. මීගහ ජඳුර හන්දියෙන් නැතුව සූර්යව ටවුන් එකෙන් කෙලින් උඩහට ආවොත් කිරිබ්බන්නාර වැවහරහා උඩවලව තනමල් විල පාරේ 13 කනුවට එන්නත් ඔයාලට පුළුවන්. ඔන්න ඉතින් අපි තනමල් විල නගරයට සේන්දු වෙන්නයි මේ ලෑස්තිය. උදේ පාන්දරම මේ තියෙන තනමල් විල වැව. එතකොට නෙළුම් අල එහෙම තියාගෙන දෙපැත්තේ ගොඩක් කට්ටිය ඉන්නෝ ගොඩක් දවස් වලට. ඉතින් හරිම රසයි. ඒවත් ඔයාලා රස විඳින්න ඕනි කෑමක්. තනමල් විලින් දකුණට දැම්මොත් A2 මාර්ගය හරහා අපිට පුරුවන් මත්තලට වීරවිලට වගේම ආම්බන්තොරට යන්නත් කිරින්ද තිස්සමහාරාමය කතරගම යන්නත් පුළුවන් දකුණට දාලම තමයි. ඒ වුණාට අපි මේ හන්දියෙන් දාන්නේ වමට දැම්මම තමයි වැල්ලවාය ඇල්ල බණ්ඩාරවිල බදුල්ල බුත්තල මොනරාගල හැම නගරයකටම යන්න පුළුවන් තනමල් විලින් වමට දාලා. ඉතින් මෙතනින් එහාට පාර කෙලින් පාරක් තියෙන්නේ වැල්ලවායට වෙනකන් A2 මාර්ගය. ඊළඟට හම්බෙන්නේ කුඩාඔය. ගමන ආරම්භයේදී අපි ගමන් කරන්නේ පහත් බිම් ප්‍රදේශ හරහා. මාර්ගයේ දෙපස හරිත වගා බිම්, ගස්වැල් සහ නිස්කලංක ගම්මාන දකින්න පුළුවන්. මේ පළාත් ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය හොඳින්ම නිරූපණය කරන තැන් විදිහට දකින්න පුළුවන්. දැක්ක විදිහට දැන් පහුනේ නම් බෝධි රාජාරාමය. ඉතින් මේ හරිය ගොඩක් පන්සල් තියෙනවා. ශ්‍රී විදුර්ශනාරාම විහාරය, කිතුල් කෝට්ටේ අසපුව, ශ්‍රී විවේකාරාමය, කැලණියවත්ත ටෙම්පල්, කුරුදුහෙන රජ මහා විහාරය, ශ්‍රී බෝධිරුක්කාරාමය, එකී මෙකී නොකී ගොඩක් පන්සල් තියෙනවා. ඉතින් මං ආසම මෙන්න මේ වයිබ් එකට දෙපැත්තෙම කුඹුරු හිරු එළිය වැටලා තියෙනවා. එතකොට අපිට පේන්නේ ඉස්සරහින් ඇල්ල කඳුයාය. ඉතින් අපි යන්නේ ඇල්ලට නෙමේ. වටේ පිටාව බලාගෙන කඳුයායවල් බලාගෙන යන්න තියෙන්නේ. මොණරාගලට 34යි, කුඹල්වලට 30යි, බෙරගලට 35යි. ඒ කියන්නේ මේ වැල්ලවාය නගරයට තමයි අපි සේන්දු වෙන්නේ. වැල්ලවාය නගරයට කලින් බුදුරාගල රජමහා විහාරයට යන්නත් පුළුවන්. එතකොට අපි වැල්ලවාය නගරේ හරි මැදින් යන්නේ නැතුව වම් පැත්තේ පාරෙන් දානවා බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන්. ඔයාලට ඕනනම් කෙලින් පාරෙන් යන්නත් පුළුවන්. බස් ස්ටෑන්ඩ් එක පහ වෙලා ඉස්සරහට දානකොට වමට දැම්මොත් බෙරගලට යන්න පුළුවන් කොස්ලන්ත හරහා බෙරගල හපුතලේ පැත්තට. දකුණට දැම්මොත් මොණරාගලට යන්න පුළුවන් බුත්තල හරහා. එතකොට අපි යන්නේ කෙලින්ම ඉස්සරහට ඇල්ලට, ඇල්ල දෙමෝදරට, කුඹල්වලට යන්නේ කෙලින් පාරේ. වැල්ලවාය කියන්නේ ඌව පළාතට පිවිසෙන වැදගත් නගරයක්. මෙතනින් කඳුකරයට යන මාර්ග කීපයක්ම වෙන් වෙනවා. බොහෝ සංචාරකයන් ඇල්ල සහ යාල නැෂනල් පාක් අතර ගමන් කරන විටත් මේ ප්‍රදේශ පහු කරනවා. මෙච්චර වෙසක් පොය වෙලත් මේ පාරේ නම් දන්සල් ගොඩක් අඩුයි. දුකට පළවෙනි හේතුව තමයි ඒක. කිලෝමීටර් ගණනාවක් ආවට පස්සේ රසම රස නූඩ්ලස් දන්සලක් හම්බුණා. නූඩ්ලස් තම්බලා පරිප්පුත් එක්ක මාළු හොදි තිබුණා කන්න. ඊට පස්සේ කහට දුන්නා හකුරුත් එක්ක. අවශ්‍ය නම් විට කන කට්ටියට විට කාලේ යන්නත් තිබුණා. මේ පැත්තේ තියෙන්නේ නම් පැණි දුංගල, සිංහල දුංගල අඩුයි වගේ. ඇල්ලට ළඟා වෙන්න පාරේ වංගු වැඩි වෙනවා. ලොරියෙන් ගමන් කරන නිසා මේ දර්ශනය හොඳින්ම විඳ ගන්න පුළුවන්. වෙටපිටාව බලද්දී කඳුකරේ ස්වභාවික සුන්දරත්වය කොතරම් අලංකාරද කියලා හොඳටම තේරෙනවා. මේ මාර්ගය ශ්‍රී ලංකාවේ ලස්සනම කඳුකර මාර්ග අතරින් එකක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. පාර දෙපස දැවැන්ත කඳු වැටි, ගල් පර්වත සහ හරිත වනාන්තර දකින්න පුළුවන්. සමහර තැන් වලින් පහළට බලද්දී ඈතට විහිදුණු තැනිතලා භූමි ප්‍රදේශවත් පැහැදිලිවම පේනවා. අද නම් කඩවල් ගොඩක් වහලා තින්නේ. පොයි දවස් නිසා වෙන්නේ නැති. කඩවල් වහලා නම් දන්සල් වැඩි වෙන්න ඕනි. දන්සල් අඩු එක තමයි ලොකුම ප්‍රශ්නේ අද අපිට.
ඇයි එනකොට බෑරවල ඊට පස්සේ තාත්තා බය වෙන්නේ නැහැ. තාත්තා බය වෙන්නේ නැහැ. දැන් මේ කන්දේ විතරයි පාර තියෙන්නේ අර කන්දේ නැහැ පාරන්නේ. එයා කන්ද තියෙනවා. එයා කන්ද පාරට අපි යන්නේ. අර නමගේ එහා පැත්තේ කන්දේ. එයා අර කන්දේ. අර කන්ද තියෙනවා. ඒ කන්දෙන් තමයි අපි යන්නේ. අර ලොරිය. අන්ටන. මල්ලිත් එක්ක පොඩි chat එකක් දාගෙන ආවා. මේ ප්‍රදේශය සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. ඇල්ලාවට ලස්සන දර්ශනීය ස්ථාන, කඳු නැගීමේ මාර්ග සහ ස්වභාවික ආකර්ෂණ රැසක් තියෙනවා. ඒ නිසා දෙසි දෙස් සංචාරකයන් අවුරුදු පුරාම මේ ප්‍රදේශයට පැමිණෙනවා. එච්චි ගුරුමුගුරු පොඩ හොඳම් වැටෙන්නේ වතුර හොඳම් මඩ කුට්ටි වැටෙන්නේ. ඔය කියන්නේ දිත්තා සුළු කුණාටුවෙන් පස්සේ ආපු කුණාටුවේ තරම ගැන. දැන් අපි ඇල්ල ප්‍රදේශයට ළඟා වෙමින් ඉන්නවා. ඉදිරියෙන් පෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි අතරින් එකක් වන රාවණා ඇල්ල. පාරායිනෙම පිහිටලා තියෙන නිසා ගමන් කරන බොහෝ දෙනා මෙතන නතර වෙලා මේ සුන්දර දර්ශනය විඳිනවා. රාවණා ඇල්ල ගැන ජනප්‍රවාද රැසක් තියෙනවා. විශේෂයෙන්ම රාවණා රජු සහ සීතා සම්බන්ධ කතා නිසා මේ ප්‍රදේශය ඉතා ප්‍රසිද්ධයි. ඒ නිසාම මේ දිය ඇල්ල ස්වභාවික සුන්දරත්වයෙන් ඉතිහාස කතාන්දරත් එක්ක එකට ගෙනෙන ස්ථානයක් ලෙස සැලකෙනවා. කඳු අතරින් පහළට ඇදහැලෙන ජල ධාරාවත් වටේම පැතුරුණු හරිත පරිසරයත් බලද්දී මේ ප්‍රදේශයේ සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. වර්ෂා කාලයේදී නම් ජල ප්‍රවාහය තරමත් ශක්තිමත් වෙලා ඊටාම ආකර්ශනීය දර්ශනයක් නිර්මාණය කරනවා. හැබැයි අනතුරුදායකයි. ඔයාලා දැකලා තියෙනවනේ මේ ඇල්ල දරුණු වුණාම කොහොමද කියලා. බලන්නකෝ පාලමයට කොච්චර ඉඩ තියෙනවද කියලා. රාවණ ඇල්ල ආසන්න වශයෙන් මීටර් 25කින් උසින් යුක්තයි. අඩි වලින් ගත්තොත් අඩි 82ක් වගේ. ඕවලාකාර හැඩති අවතල පාෂාණමය කොටසකින් තමයි මේ ජල ධාරාව ඇදහැලෙන්නේ. ඒ වගේම දේශීය වැසි සමයේදී දිය ඇල්ල පුවක් මලක් වගේ ලස්සනට පේනවා. නමුත් වියලි කාලයේදී ජල ප්‍රවාහය නටාකාර ලෙස අඩු වෙලා වියලි ස්වභාවයක් ගන්නවා. නමුත් ඇල්ල ලස්සනට පේනවා. මේ දිය ඇලි රාවණා ඇල්ල වනජීවී අභයභූමියේ කොටසක් වන අතර ඇල්ලෙහි දේශීය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් නැත්නම් සැතපුම් 3.7ක් දුරින් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල ගාවින් ඉරුම් කරල් ගත්තා. මේ තියෙන්නේ ඊටාම ඛේදනීය බස් අනතුරක් වුණු අනතුරුදායක වංගුව. මේ පැත්තේ තියෙන හොඳම සහ අවදානම වංගුවේදී තමයි ඒ අවාසනාවන්ත අනතුරට මුහුණ පාන්න සිද්ධ වෙලා තින්නේ. හැබැයි ඩ්‍රයිවර්ට පුළුවන්කම තිබුණා නම් මේ කන්ද පැත්තට අල්ලලා බස් එක නවත්තන්න එදා ජීවිත ගොඩක් බේර ගන්න තිබුණා. නමුත් ඒ වෙලේ ඩ්‍රයිවර් කොමන අවස්ථාවකට මුහුණ දුන්නාද කියන්න අපි දන්නේ නැහැ. දැන් අපි ළඟා වෙලා ඉන්නේ සුන්දර කඳුකර නගරයක් වන ඇල්ල වෙතයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතරින් එකක් වන ඇල්ල එහි ස්වභාවික සුන්දරත්වය, සිසිල් දේශගුණය සහ කඳුකර දර්ශනය නිසා ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ලොව පුරා හොඳේ මුහුදු මට්ටමේ සිට සැලකිය යුතු උසක පිහිටි මෙම ප්‍රදේශය වට කරගෙන තින්නේ හර්තු කඳු වැටි, තේවතු සහ මීදුමේ වැසුණු දර්ශන රැසකින් උදෑසන සහ සවස් කාලවලදී මේ වගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙලා පේනවා. ඔය ඉදිරියෙන් පේන්නේ අපි යන්න බලාපොරොත්තු වෙන මහා මෙවුනා අසපුව. ඇල්ල නගරය කුඩා නගරයක් වුණත් සංචාරක කර්මාන්තය නිසා දැන් ඇල්ල ගොඩක් දියුණු වෙලා තියෙනවා. කුඩා හෝටල්, සංචාරක නවාතැන්, විවිධ සේවා සපයන ස්ථාන රාශියක් මෙහි දකින්න පුළුවන්. ඇල්ල නගරය පහු වුණාම ඉදිරියට ඇදෙනකොට හම්බෙන්නේ කුඹල්වෙල. කුඹල්වෙලින් වමට දැම්මොත් බණ්ඩාරවෙල දියතලාව හපුතලේ යන්න පුළුවන්. දකුණට දැම්මොත් දෙමෝදර හරහා හාලියල බදුල්ලට යන්න පුළුවන්. ලොකු අටපට්ටමක් හදලා මෙයාලා මේ දන්සලක් දෙන්නනේ ලේස්ති වෙන්නේ. මහා මෙවුනා අසපුවට යන්න තියෙන පාර නම් පටුයි. පොඩ්ඩක් දුෂ්කර මාර්ගයක්. නමුත් ගමන සුන්දරයි. එහෙම තමයි. ලස්සන තැන් වලට යන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මෙන්න මේ දර්ශනය ගොඩක් මගේ හිසිත් ගත්තා.
ඉතින් අපි දැන් මේ අසපුව ළඟටම ඇවිල්ලා ඉන්නේ. කඳු මුදුනක පිහිටලා තියෙන මෙම අසපුව වටෙන්ම අපිට අලංකාර දර්ශන ගෙනෙනවා. ඉතින් ඔන්න මල් දන්සලකින් මලකුත් ගත්තා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කුඹල්වෙල තියෙන මහමෙවුනා අසපුවට. ඇල්ල කඳුකරේ සෝබාදහමත් සමග එකතු වී ඇති මෙම අසපුව නිස්කලංක බව සහ ආධ්‍යාත්මික පරිසරය නිසා බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක්. කඳුවැටි සහ හරිත පරිසරය මැද පිහිටලා තියෙන මෙම ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට නගරයේ ජීවිතයේ කලබලයෙන් මිදිලා සංසුම් බවක් අත්විඳින්න අනිවාර්යෙන් අවස්ථාව හම්බෙනවා. මහමෙවුනා අසපු ජාලය ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම බුදුදහම අධ්‍යයනය කිරීම, භාවනා වැඩසටහන් පැවැත්වීම සහ ධර්මය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කරනවා. කුඹල්වෙල අසපුවේ විශේෂත්වය වන්නේ මෙතන තියෙන පිහිටීම. ඇල්ල කඳුකරේ සුන්දර දර්ශන අතර පිහිටි නිසා මෙහි පැමිණෙන අයට ආධ්‍යාත්මික අත්දැකීමත් සමග සෝබාදහමේ අලංකාරයත් විඳ ගැනීමට හැකි වෙනවා. අද පොය දවසින්දා සිල් ගන්න සිල්ලාම්මාවරුන් තාත්තලා ගොඩක් ඉන්නවා. මේ නම් හාලියල පැත්ත. ඒ වුණාට හාලියල නම් පේන්නේ නැහැ. පේන්නේ කුඹල්වෙල වනාන්තරයේම තමයි. අනිත් පැත්තට බලාගෙන යනකොට මේ අසපුවට එන පාර අපිට පල්ලෙහෙන් දැක ගන්න පුළුවන්. මගේ කියවීම හරිනම් දෙමෝදරට යන පාරත් ඇල්ලට යන පාරත් මෙන්න මේ දර්ශනයෙන් උකහා ගන්න පුළුවන් අපිට. බැලූ තන කොළ පාටයි. හරිම ලස්සනයි. කොච්චර වෙලා බලා ඉන්න පුළුවන් වේවිද කියලා බලා ගන්න බැරි තරමට ලස්සනයි. ඉතින් අපිට හරියටම පොය දවසේ දහවල් බුද්ධ පූජාමය පින්කමට සහභාගී වෙන්නත් හැකියාව ලැබුණා.